උඹලගේ දේශපාලනේ උඹලා කරපල්ලා. අපේ දේශපාලනේ අපි කරන්න. උඹලා කතා කරන අපි ආන් හිටියන එක නිසා අපි කතා කරනකම් උඹලා ආන් ඉන්න පොඩ්ඩක් පුරුදු වෙලා. ඊය මොනාද බං ඈ? උඹලා අපි අරගෙන වැඩක් නෑනේ. ටෝක් කරලා දුවපු ජෙප්පම ගෙන්නලා ලස්සනට ටෝක් කරලා ටොක්ක්ක් කනලා දමණය කරා ගියාන්කෝ. දිනේෂ් අයියාගේ මල්ලි ගියාගත් එක එතන try කරේ ඌ එතන කෑ ගාලා ඊටපු සෙට් එක කුලප්පු කරලා නාමල්ට පෝරියල් එකක් සෙට් කරලා වැඩේ අල කරලා වෙනම ගේමක් ගන්න. හැබැයි නාමල් කරේ ආවේ සිටුේෂන් එක තේරුම් අරගෙන මිනිහා කියපු දේවල් වලට ආගෙන ඉඳලා ටෝක් කරලා ලස්සනට මැච් එක ගාලා ඌවත් දමනය කරලා එතන හිටපු අනිත් කුලප්පු වෙලා හිටපු සෙට් එකවත් දමනය කරලා එතන තනිකර ජෙපි ඔඩියන්ස් එක කන්ට්‍රෝල් කරලා මිනිහාගේ පැත්තට නම්මගත් එක. මචං මේක තමයි දේශපාලනය කියන්නේ. ගන්නව නම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මොකද මේ විජේ බාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයා. ඒක අමතක කරන්න එපා. අපි මේ පැත්ත බලන්නේ අපි දිනසයියා. අපි තියලා දැනුවත් කළා ඉවරයි ඉඳන් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ පෙරේට අපිට අපේ එකා ඉන්නවා. අපි දිනසයියා ඉන්න මේක කියන්න ඕනේ නැද්ද? කියන්න ඕනේ. ඒකේ වැරද්දක් තියනවද? නෑ නෑ. සහෝදර ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ මුරුදු වෙන්න. අපි දේශපාලනය කරනවා අපි දුක් වේදන මිනිස්සු ගාවට එනවා අපි ඒක දන්නවා. රයිට්? වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ දේ වාගේ මම අහන්නේ කියන්නේ. මම මුකුත් කිව්වේ නෑනේ. මේකට එකයි ගාලා එළවලුකට මම ගවත්ත ගත්තනේ. එහෙනම් මම කියන දේ අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සු. වාගේ අයියව බලා ගන්න. මගේ දේශපාලනේ මම කරනවා. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුල තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඒක අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නෑ. හරි ආවෝ ජනාධිපතිවරයාගේ මාකියාව. ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නවා. ඒක වත් දෙක මට බේර ගන්න බෑ. මේක බඩ කියන්න ඕනේ කවුද කියන එක අපි තීරුකාරක සභාවක් දාලා අහන්නකො වාගේ මම අහන්නේ කියන්නේ බං. දැන් මම කියන දේ අහන්නේ බංකෝ. පොඩ පුරුදු බංකෝ ඒක. ඉනා වෙන්න බෑ. මැත්ත කියන්නේ අපි. දැන් පාර්ලිමේන්තුවේ තීරුකාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හැරියද නැද්ද කියන එක අපි හොයමු. හරි? ඒක ඔයාලට දෙන්න ඉක්මනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒක මේ අහන්නකොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මට එකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ අබිලිපිටියේ ගන්ධහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා කිව්වේ. දැන් මේ මීඩියා කතාව වොයිස් කට් එක ගහනකොට මම අබිලිපිටියේ කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒ ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ? ඒ කතා කරන තැනක් තියෙනවා. ඒ කතානේ මෙතන නෙවෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ව ගෙවල් වලට යන පස්සේ අපි ඉස්සලා බේර ගන්නවා. හරි? ඒක කරාම අපි දින දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?